පින්කමේ ආරමුණ බලාපොරොත්තුව තමයි ගම්පහ මේරි බිසෝ මාවතේ පදිංචි ඉඳලා පරලෝ සැපත් රංජිත් අමරසේකර පියතුමාගේ දෙවර්ෂ පූර්ණ පින්කමට සමගාමීව පියතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් ගම්පහ අමරසේකර රියදුරු පාසලේ අධිපති තුසිත අමරසේකර මහතා සහ පවුලේ සියලු දෙනාම එක්කහු වෙලා පින්කම සංවිධානය කරන්න. මේ පින්කම පිනුතුනේ හරියටම අවුරුද්දකට කලින් මට ආරාධනා කරපු එක. නගරම සුරංගාරාම විහාරස්ථානයේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් බුදු සසුන බැදලා දීමෙහිලා ඉමහත් කාර්යභාරයක් සිද්ධ කරන සුවිශේෂී පින්බිමක්. අපහසුතාවයන් නිමටම නමුත් අපේ ගෞරවනීය නායක හාමුදුරුව සහ සංවිධායක මණ්ඩලය පුළුවන් උපරිමයි මේ කටයුතු අපූර්වට සංවිධානය කරලා තියෙනවා. වෙනදෙන මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුවාම අපි හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. කරුණු කාරණා අතර ප්‍රමුඛම කාරණා කීපයක් තියෙනවා. මේ පිටුතුන්ට පුළුවන් වෙලා තියෙනවා බයිගාන තිස්ස මෙතෙන්ට ඇවිල්ලා මේ ඉඳගෙන ඉන්නේ බයිගාන තිස්ස මෙතන ඔය පාරේ ඉඳගෙන ඉන්න අපේ පිටුතුන් මොකක්ද බලාපොරොත්තු? අද පන්සලට එන්න හේතුව මොකක්ද? ලොකු කුඩා ભેදයකින් තොරව පුංචි කාගේ ඉඳන් අපේ තරුණ මහත්තුරු දරුවෝ දුවලා පුතාලා සේරම මෙහෙම මේ හැම කෙනෙකුටම ඕනේ නිමෙන්න ඕනේ. මේ සෑම කෙනෙකුටම සනසීම ඕනේ. අවසානයේ එළියට එන පණිවිඩයක් තියෙනවා. මොකක්ද? මම දන්නවා මෙතන කතෝලික පිටුතුන් ඕන තරම් ඉන්නවා. මේ ආගම් ભેදයෙන් තොරව ඇවිල්ලා එක දෙයක් පැහැදිලි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. සියලු දෙනාම පැමිණේ ධර්මයේ පිළිසරණ පතාගෙන මේ සියලු දෙනාම පැමිණේ තිරුවන් වැඩ ඉන්න භූමියට අපි මොන මට්ටමේ හිටියත් මොන තරාතිරමේ හිටියත් අපි බොහෝ දෙනාගේ ජීවිතවල නොනිදා අඬන රාත්‍රී අනන්තයි අප්‍රමාණයි. මිනිස්සු ලෝකෙට කොච්චර hina වෙලා හිටියත් මිනිස්සුන්ට අර දකුණු අත හදවතට තියලා බලනකොට තියෙන ප්‍රශ්නය සහ ඇති වෙන ගැටලුව දන්නේ කමන් විතරයි. මේ ආත්මය තුලදී ඇයි මට මෙහෙම වුනේ කියලා දැනගන්න මිනිස්සුන්ට උවමනාවක් තියෙනවා.
හම්දුරුවනේ මෙච්චර හොඳට ඉඳලා ඇයි මටම මෙහෙම වෙන්නේ කියන එක මිනිස්සුන්ට ගැටලුවක්. කොච්චර හොඳට ඉන්න ගියත් හොඳට ඉන්න බැරියයි කියන එක මිනිස්සුන්ට ගැටලුවක්. ඇයි මටම මෙහෙම කරන්න කියන එක මිනිස්සුන්ට ගැටලුවක්. සමහරුන්ට ගැටලුවක් ඇයි අපේ දෙමව්පියෝ මෙහෙම හැසිරෙන්නේ කියලා. සමහරුන්ට ගැටලුවක් ඇයි අපේ දෙමව්පියෝ මෙහෙම කියලා. දෙමව්පියොන්ට ගැටලුවක් ඇයි අපේ දරුවෝ මෙහෙම කියලා. කාටද ප්‍රශ්න නැත්තේ? කාටද ගැටලු නැත්තේ? පල්ලේ ඉන්න කට්ටිය දෙල්ලුක් කරනවා. විනාඩි 10කට සැරයක්වත් පින් බලන්න. බලන්න. පින්තුනේ ඔය මේ පිච්චන සම්බාධ වලින් පිරිච්ච සැලසීමක් නැති මේ ජීවිතය ඔය යසකුල පුත්‍රයා දන්නවනේ බරණැස් සිටුවරයාගේ පුතා දෝලාවෙන් බහලා තිබෙම නැහැ. දුම සැප සම්පත්තියක් නෙවෙයි. හොඳට සල්ලි තියෙනවා. කිසි ගැටලුවක් තිබෙන්නේ නැහැ. අවසානයේ කලකිරීමෙන් පාර යන්නේ මොකක් කියලාද? ඒ ගිහිගේ නම් හරි බාධාකාරී සම්බාධයෙන් කරාවාසු. ගිහිගේ හරි බැඳීම් වැඩි. මේක දුක් සහිතයි. මෙලෝ ප්‍රශ්නයක් තිබ්බ නැති යසකුල පුත්‍රයාට ගිහි ගෙදර අප්පිරිය වුණා නම් අපේ අම්මලාට තාත්තලාට තිත්ත වෙන එක අහන්න දෙයක්. ඔයත් කොට අප්පිරිය වෙන එක අහන්න දෙයක්. අපිට දැන් තියෙන ධර්මයෙන් සැනසෙන්න සහ මේවා හිත ඉන්න කියෝ ලැබපු මිනිසත් භවයේ නාස්ති වෙලා යන එක විතරයි. ඒක සංසාරේ කල්ප ගානක් දුක් විඳලා ලබාගත් මේ මනුෂ්‍ය ආත්ම භාවය නිස්කාරණේ නාස්ති නොකරන්න නොවෙන්න අපිට සිද්ධ වෙනවා දැඩි කැපකිරීමක් කරන්න. දැන් මොනවාගෙන්ද මේ මනුෂ්‍ය ආත්ම භාවය කලකිරෙන්නේ? මිනිසත් භවයේ කෙලෙසෙන්නේ මොනවාගෙන්ද? මහදයක් නෑ. හිතයි කයයි වචනයයි අසංවර වුණාම මොකද වෙන්නේ? මිනිසත් භවයේ පිරි. දැන් අපි බලන්න ඕනේ ඔය සේරටම කලින් මම පොඩි යෝජනාවක් කරන්නම්. මේක ඔය පුළුවන් නම් හෙට අනිද්දා ඉඳන්ම පටන් ගන්න. දවසක සැරයක්වත් පුරුදු වෙන්න ඕනේ. මේකට හොඳ සිහිය පිටවන්න පුළුවන් වෙන්න ඕනේ. සත්‍ය පහකටවත් බය වෙන්න එපා. අකුසල සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්න මොනවාගේ අනේ උළුහව ජනෙන්දලි පෞසිත වෙනවද? හිතෙන් කයෙන් වචනේ මහ ගොඩක් නෑ. පාලනය කරන්න තියෙන්නේ මොනවාද? හිතයි කයයි වචනයයි. විනාඩි 10ක් හොඳටම අරගෙන බණ අහන ගමන් බැරිද අද මොනවාද මගෙන් වෙච්ච අකුසල් කියලා කල්පනා කරන්න.
අද කොතනදද මගේ හිත කලබල වුණේ කිලිටි වුණේ කියලා හිතන්න. මට පුළුවන් ද මෙතන ඉන්න කට්ටියගේ හිත කලබල වෙච්ච අවස්ථාවක් කියන්නේ. හරියට අර පොලිමට ආවනේ. එතකොට මොනවද හිතුනේ? කලබල වුණේ නැද්ද? ගැස්සුනේ නැද්ද? කේන්ති කියනද? බැලියකින් මම හතර දෙනෙක් හිට ගත්තා නේද? බෙරියන් දෙනොත් පේන්නේ නැහැ. පැහැදිලිද අපේ හිතේ ඇති? දැන් මේක පාලනය කරගන්නයි ඕනේ. කොහොමද පාලනය කරන්නේ? ඔය තව එකක් තියෙනවා. ඔය කේන්ති ඔයත්තුන්ගේ ගෙවල් වල කට්ටියට කේන්ති යනවා. හදවතට කට්ටුවක් දාලා ඔන්නම බලන්න අපේ ගෙදර කාටද කේන්ති යන්නේ කියලා. ඔන්න බණහංගම කල්පනා කරන්න. කාටද කේන්ති යන්නේ? සමහරුන්ට බුදිය ගත්තාම ඇහැරවන්නත් බයයි. ඇයි? මේ බයිනවද ඇහැරෙමුත්? ඒවන මොඩකම් නෑ. කේන්ති යනවා. හිතේ කලබලකාරී ගතිය, හිතේ කම්පා වීම, සෑම දෙයක්ම ඇති වෙන්නේ කවුරු මතද කියන එක තීරණය කරන්න ඕනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ තුලින් හිතේ ඇති වෙන අරමුණු, සිතුවිලි. උදාහරණයක් විදිහට අපි කියනවා නේද? ඔය එවුන්නම් මගේ දෑහටවත් පේන්න එපා කියලා. දැක්කහම කේන්ති යනවා. පිළිතුරේ මිනිසත් භවයේ තුල විතරයි පුළුවන් මොකක් හරි එකක් දැක්කහම හදවතේ ඇති වෙන සිතුවිල්ල කුසලයක්ද අකුසලයක්ද කියලා තීරණය කරන්න. පැහැදිලි නැත්ද මම මේ කියන්නේ? ඔය ඇස් දෙකට මොකක් හරි දැක්කහම ඇති වෙන සිතුවිල්ලක් තියෙනවා. දැන් බල්ලෙක් තව බල්ලෙක් දැක්කොත් මොකද කරන්නේ? खंडपैन බල්ලොන්ට බෑපින් දැක්කහම මේ සිතුවිල්ල කුසලයක්ද අකුසලයක්ද කියලා පාලනය කරන්න. අපිට පුළුවන්. අපිට බෑ. ඒකම හිතගත්තම කේන්තිය. දකින්නවත් එක්කම ගොදුරු වෙන ගෝචර වෙන අරමුණු අකුසලයක් වෙලා ඉවරයි. එහෙනම් ඔය බාහිර අරමුණු අපි පිළිගන්නකොට ටිකක් පෙරලා ගන්න. කේන්තිය හරි වැදගත් මේක. හැමදාම අභ්‍යාසයක් විදිහට කරන්න අද කේන්ති ගියාද? කවුරු හින්දාද කේන්ති ගියේ? ඇයි කේන්ති ගියේ? මොකටද කේන්ති ගියේ? ඔය ඇත්තද බලන්නකො ගෙදර ඉන්නකොට ඔන්න එක එකන වෙන වෙනම හිතන්න ඕනද? ඔය සමහරුන්ට එකම දේ දෙපාරක් කියන්නත් බෑ කේන්තියනවා. මොකක් හරි කියලා අහුන්නේ නැති වුණාම ඈක් ගාපුවම තොට අහුන්නේ නැද්ද කියලා අහන්නේ. බරපතල අකුසලයක්. මේ කේන්තිය ඇති වෙන්නේ
පිටස්තරයත් එක්කද ප්‍රියතමයත් එක්කද? කාත් එක්කද ඇතුවේ? මම දැකලා තියෙනවා මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අර සිල්ලර බඩු කඩේකට ගියා අපිට උයාගෙන වළඳ බඩු මුට්ටු ගත්තා. මුදලාලි බිරිඳයි මොකද හිටියේ. මට හොඳට hina වෙලා බිරිඳගේ පැත්තට හැරිලා උප්පල කියන ඕව ඉක්මනට දාන්න. මගේ ජීවිතේ හොඳ මතකද නැතනම් මේක. මම එදා තීරණය කරා මේ කේන්ති කියන්නේ මහ මෝඩ වැඩක් කියලා. කවදාවත් ඔයත් පිටස්තරෙන්ට කේන්තිය වෙන්නද? අපි වැඩිපුර ගෙවල් වල 7-800ක් නෑ 4-5 දෙනා ඉන්නේ. අපි ද්වේෂය උලුප්පන්නේ කාටද? එක්ක බිරිඳට, එක්ක දරුවන්ට, එක්ක ස්වාමියාට, එහෙම නැත්නම් අම්මට තාත්තට, එහෙම නැත්නම් ලේලිට වෙන කාටද? දැන් අර විනාඩි 10 ඇතුලේ කල්පනා කරන්න ඕනේ මේ කේන්තිය තුලින් මට මගේ ප්‍රියතමයෝ නැති වෙනවද ඇති වෙනවද? මොකද වෙන්නේ? නැති වෙන එක වෙන්න පිළිතුරේ. ඔය සමහරු කියනවා නේද මට මාව පාලනය කරගන්න බෑ කියලා. බොහෝ දෙමව්පියෝ කියනවා හාමුදුරුවනේ අපේ ළමයාට හරියට කේන්ති යනවා. මම අහුවා ළමයා මොකද කරන්නේ? උසස් පෙළ. ගෙදර ආපුවම මොකද කරන්නේ? වර්තමානයේ ළමයි අම්මලාට තාත්තලාට ගහලා තියෙන මහා සරම ඉන්ජෙක්ෂන් එකක් තමයි ඔය පන්තියේ වැඩ ෆෝන් එකට දානවා කියන එක. නැත්ද? අර දෙමව්පියන්ට කට උත්තර නැතුනේ. හේතු වැඩ සේරම දාන්නේ ෆෝන් එකට. වෙන්න කේන්තියන්න හේතු ළමයි පුදුම විදියට නාට ඇබ්බැහි වෙලා මේක පිළිකාවක් වෙලා බලනකොට ඒ කොල්ලා වීඩියෝ ගේම් එකක් ගහන්න ඇබ්බැහි වෙලා ඔය බලන්න වීඩියෝ මේ පැත්ත නම් කොහොමද ගන්නෑ ගන්න දෙයක් නැහැ යම් හරි වේදනාවෙන් කියන්නේ හාමුදුරනේ මොකක්ද කියන්න බෑ කොල්ලට කේන්ති යනවා. මම කතා කරායි පුතා එක්ක. ඒක කේන්ති කියන්නේ කාත් එක්කද කියලා. මම පුතා පාලනය කරගන්න බැරි එකක් තියෙන්නේ නැහැ. අපිට දරා ගන්න බැරි අපිට අපේ දේවල් වලට කවදාවත් කේන්ති යනවා. දැන් ඔය බණ අහන ගම අපේ ෆෝන් එක රින් වෙනවා. අපිට කේන්ති යනවා. ඒ වගේ දෙවැඩ එකක් රින් වුණොත් චච්චෝ කාලා බලන්න දෙපැත්තට යනවා. මොකටද අනුන්ගේ ෆෝන් වල කෝල්ලාවට අකුලක් වෙන්නේ? පැහැදිලිද මම කියන එක? කල්පනා කරන විනාඩි 10 ඇතුළත මම කවුද මම මොකද කරන්නේ මම මොකක්ද කරන්න ඕනේ කියන එක හිතන්න ලොකු කාලයක් වෙන් කරන්න. ඒ වෙන් කරලා ඉවර වෙලා මගේ සිතුවිලි ටික මට හිතන දේ මේක හරිද මේක වැරදිද කියන එක තීරණය කරන්න හැම එකකම ආස්වාදයේ විඳින්න කලින් ආදීනව දැකලා ඉන්න වෙන්න. මේක කරොත් මොකක්ද වෙන්නේ කියන එක.
වචනේ නම් පරිස්සම් කරගන්න. වාචාය සංවරෝ සාධි. මොකක්ද බුදුරු ගන්න? වචනේ සංවරක අපිට තියෙන්න ඕනේ. දැන් ඔය අපේ ගෙවල් වල මොකක් හරි ගැටලුවක් වුණාම වෙනතුනේ අපි හිතමුකෝ දැන් පොඩි එකෙක්ගෙන් මුලම්කෝ සමහර පොඩි ළමයි ඉන්නවා වතුර බෝතලේ බැරි වෙලා ආවත් අම්මලාට කියන්නේ නැහැ ඇයි බැලුම් අහන්න වෙනවා ගෙවල් වල පුරුදු වෙලා ඉන්නේ මොකක් හරි දෙයක් වුණාම නිමණ්ඩ දවුලන්න හදවතට තට්ටුවක් දාලා බලන්න මගේ ගෙදර කොහොමද කියලා මගේ ගෙදර මොකක් හරි දෙයක් වුණාට පස්සේ සේරම එක්කව වෙලා මාව සනසනවද වනසනවද කොයි තනසිල්ලක්ද බෙන්නද ඒක ගහන් දරුවෙක් මට කියනවා ඒක පුරුදු වෙන්න ඕන හැට ඉඳන්ම අර ගෙවල් වල මරාගෙන කන සයිස් එකේ නේ මේ පැත්තල එකට එක කියනවද නැහැ ඔය එකක් කොහොම කල්පනා කරන්න අපේ ගෙදර කවුද එකට කියන්නේ කියලා ඕනතලා දාන්න ඇවිලෙන එක විතරනේ වෙන්නේ අර දරුවේ කියනවා දණී පහලමට පෙන්නවා තාත්තා ගහලා නිල් වෙලා කියන්නේ කවුද දෙමෝපියෝගේ හපංකා මම හුවා ඇයි ඔය ඉතින් ඔය ඉස්කෝලවලනේ ළමයි ප්‍රේම සම්බන්ධ දන්නට තුලනවනේ කෙල්ලෝ ඉතින් ඔය යාළු වෙනවා ඒ ප්‍රේම සම්බන්ධයක් පවත්වනවා කියන කෝවිද මාරුමයක් ඒවට දරුවන්ට හරි වැරදි කියලා දීලා නිසි මඟ පෙන්නලා දී කරුණාවෙන් කටයුතු කරනවා විනා ඔහොම එකක් ගෙදර අම්මටයි තාත්තටයි අහුනොත් එහෙනම් මොකද පුතේ වෙන්නේ ආයිත් ඒක පරපතල අපරාධයක් ගෙදර එහෙම ප්‍රශ්නයක් එන්නේ මේ බුම්මගරනේ නෝන්ට මෙතර කාලයක් කරපු තේරුමක් නැහැ කියලා බයි ඒක දුගන්නන්න ඕනේ දරුවන්ට මිනිස්සුන්ට පුරුදු වෙන්න ඕනේ ඔය ගොඩක් ගෙවල් වලට වෙලා දෙන්නේ ඒකයි අර කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැනේ සැනසීමට කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැනේ මැදිහත් වෙන්නේ නැහැ හේතු පොඩි කාලේ නම් පුරුදු වෙලා දෙන වැරදුනහම පෙරදුනහම රැවටුනහම අතපස් වුනහම අමතක වුනහම බැරි වුනහම අපේ පෞල් සංස්ථාවේ ඉඳන් මේ මුළු සමාජ දේහෙම හුරු වෙලා ඉන්නේ නැති වෙච්ච බැරි වෙච්ච පෙරදිච්ච රැවටිච්ච අහු වෙච්ච කෙනා පෙළලා දාන්න ඔය හරියට ලේබල් කරනවා කොල්ලොන්ට කියන කතා බලන්න ඕනේ කවදාවත් කිසි කෙනෙක් පෙළන්න එපා මේ ගෙදරදී පෙළන්න එපා අම්මට තාත්තට මේ ගැන ලොකු වගකීමක් තියෙනවා ආධ්‍යාත්මික ශික්ෂණයකින් හෙබි අනාගත පරම්පරාවක් බලාපොරොත්තු වෙනවා නම් අපි ඔය අන්දාන මේ දිගම හැන්දාවේ තිබ්බ දේශනාවෙත් සඳහන් කරා. අද මම මේ කියන 4 වෙනි දේශනාව. ඊට උදේ 7ට ආයෙත් ඒක තුනයි දෙන්නේ. මේ හැම තැනකදී විශේෂ කරලා කියන්නේ අම්මලා විදියට ඉන්න තාත්තලා විදියට ඉන්න
මිනිස්සු මෘගයෝ වගේ හැසිරෙනකොට කොහොමද දෙන්නේ? අපි ආධ්‍යාත්මික ශික්ෂණයකින් එපි දරු පිරිසක් හදන්න. ඔය ඇම්බියුලන්ස් එකක් නේ දෙන්නේ එක. ඉඩ දෙන්න කට්ටිය වලට. යෝසුලෝ ඉඩ දෙන්න. හරි කල්පනාවෙන් ඉන්න. ඉදන් මේ පුණ්‍ය කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ පින්බලෙන් සසර කෙලවර නිවන් දකින්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් පිරිසක් පරම්පරාවක් හැදෙන්න බිහි වෙන්න බලපානවා. පින්නතුනි අපේ ගෙදර දොරේ කල් ක්‍රියාව. එනිසා ඔය මම ඉතින් මේකක් කියනවා මට මේ බලවලට කියන එක කොහොමද? අම්මලා තාත්තලා හරියට ඔය ගෙවල් වල කුමාරකම් බැල ගන්නවනේ දරුවෝ ඉස්සරහ. ඔහොම හතන්තර තට්ටුවක් දාලා බලන්න අපි මමයි මගේ ස්වාමියා ගෙදර බැන ගන්න නැද්ද දරුවෝ ඉස්සරහ කියලා. හිංසනය, පීඩනය, පෙළීම දරුවන්ට ඉගෙනුනේ කොහෙන්ද? බිරිඳට ගරු කරන්න, ස්වාමියාට ගරු කරන්න, අම්මට තාත්තට ගරු කරන්න සලකන්න. ඉගෙන ගන්න ඕන තැන ගෙදර. අපේ අම්මා තාත්තා මෙහෙම අරකට වැඩියෙන් බලනවා, මේකට වැඩියෙන් බලනවා කියලා දරුවෝ ඉස්සරහ බයිනවා. එදා ඉඳන් කිරු වෙනස්කම් කියලා දරුවෝ ඉස්සරහ බයිනවා. පිටුනේ ඕවා නවත්තන්න ගෙවල්. සිතට ඇති වෙන සෑම දෙයක් තුළින්ම වෙන්නේ හානියක්ද නැද්ද කියන එක. මේ ලෝක වශයෙන් හානියක් වෙනවා වගේ මේක පරලොවට බරපතල ගැටලුවක්. කියන වචනයක් ගන්න ගෙවන්න වෙනවා හොඳ. හිතලා නැද්ද නිකමටවත් ලබන බල්ලෙක් කියලා උපදී කියලා? හිතලා නැද්ද නිකමටවත් ප්‍රේත ලෝකෙකවත් උපදී කියලා? නම කරලා තියෙන දේවල් නැහැ. කරලා තියෙන අකුසල් දීලා තියෙන දෙස්දෝ පුරුදු වචනකින් මතරක් වෙන්න දෙයක්. කරන කලට පව් මිහිරිය බීසේ විදින කලට දුක් ගිනිවේ දැඩිසේ වචනකින්වත් වැරද්දක් නොකර වැරද්ද විදිහට දකින්න පුළුවන් උත්තරීතර ආත්ම භාවයක් ලැබිලා තියෙනවා. බල්ලෙකුට හරි කමක් නැහැ ඔය කිරිහට්ටියකට බොණ්ඩ කියලා වතුර ටිකක් හරි දාන්න පුළුවන් මොනවත් මනුෂ්‍යයා එහෙම නෙමෙයි. කන බත් එකෙන් අහුරක් හරි සතෙකුගේ බඩගින්නට හලන්න පුළුවන් මොනවත් මනුෂ්‍යාත්ම පිළිතුරේ. අයියෝ කරන්නේ නාස්ති කරගන්න එපා. මෙතන ඉඳගෙන බණ ටික අහනකොට අපි උතන එහා පැත්තේ ස්පිරිතාලේ කී දෙනෙක් රුපියල් සත අපේක්ෂාවෙන් ඉන්නවද? හදවතේ සත්කමට බණ අහනවා තියා බටයක් දාලා හරි වේත් එකක් ජීවත් වෙන්න. බාල තරුණ මහලු ભેදයකින් තොරව වෙලාට කී දෙනෙක් පණ අඳින නැද්ද?
අපි භාග්‍යවන්තයි කියලා හිතන්නේ අපි හරි වාසනාවන්තයි. මේ පිටුතුම් සංසාරේ පුදුම විදිහට දන් දීපු සිල් රැකපු බණහපු ජාත්‍යක් උදවිය. ඒ නිසා තමයි මේ විදිහේ වාග්ය සම්පන්න අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඕක නැති කරගන්න එපා. හිතයි කයයි වචනයයි හොඳට සංවර කරගන්න බලන්න. මම මේ විශේෂ පණිවිඩය දෙන්නේ දෙමව්පියෝ ඉන්න දරුවෝ බොහෝ පිරිස් ඉන්නවා. ගෑනු ළමයි විශේෂයෙන්ම අහගන්න ඕනේ. තාත්තලත් මේව මතක තියාගන්න. ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක අම්මයි තාත්තයි යාම හම්බෙන්න. ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ ඉන්න එකම දරුවා. අයින් ගම්පහ ගන්න දෙයක් නැහැ. විනාශ වෙලා යන්නේ. අර දැන් තියෙන්නේ ඉලෙක්ට්‍රික් සිගරට් එක. මොකක්ද ඒක කියන්නේ? ඔය වේප් එකනේ. වේප් කියන්නේ. හම්දුරනේ කෙල්ල ඇට්ටහි වෙලා. දැන් ළමයි හදවතට තක්වත් දාලා බලන්න ඕනේ. පුරුදු වෙලා ගෙදර දරුවෝගේ ඔළුව මනස විකෘති වෙලා ඒ දරුවෝ කල්පනා කරන්න ඕනේ. අපේ තරුණ පුතාලා දෙවිය ලැබපු මිනිසත් භවයේ තුල හිතයි කයයි වචනයයි සංවර කරගන්න නම් කරුණාවයි ආදරයයි මෛත්‍රියයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්න ඕනේ. කොහොමද කරුණාවයි මෛත්‍රියයි ආදරයයි ඉස්සරහට? මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ යනකොට රේල් පාර වේදිකාවේ අනිත් වේදිකාවට මාරු වෙන ගුවන් පාලම දාලා තියෙනවා. එල්ල මොකටද ගම් පහින් බැස්සා. බලනකොට මේ කොල්ලෙක් කෙල්ලෙකුට ගහනවා. ඇති කනට ගහනවා. මට කල්පනා වුණා අපේ දරුවෝ මේ සම්බුද්ධ ශාසනයේ ග්‍රස්තදී ජාතියක් ආගමක් රටක් විදිහට නැගිටින්න තියෙන යුගයක වෙලා තියෙනදී ඇයි කරුණාවයි මෛත්‍රියයි කොහොමද නැති වෙලා තියෙන්නේ? එක දරුවෙක්වත් මෙතන ඉඳගෙන ඉන්නවා අම්මා ඉන්න තාත්තා ඉන්න දෙමව්පියෝ ඉන්න සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ. කවද්ද තාත්තා ළඟින් ඉඳගෙන පුඩුවක් තියාගෙන තාත්තගේ කකුල අරගෙන අපේ දණිය උඩින් තියාගෙන හතගාපු දවසක් තියෙනවා. මේ ජීවිතේ මේ යටිපතුල් ගෙවුනේ රට හදන්න කලින් පවුල හදලා ඉන්න ඕනේ. ලෝකෙට කරුණාව දක්වලා බෝසත්තු වගේ හැසිරෙන්න කලින් මහා මංගල සූත්‍ර දේශනාව තුළ බුදුහාමුදුරුවෝ දේශනා කරේ මාතා පිතෘ පට්ඨාන පුත්ත දාරස සංගම උච්චරයි. කවදාවත් මේ දරුවෙක් තාත්තගේ අත කකුල අරගෙන හරි ආදරේ සිතාලෙම ටිකක් ගාලා දෙනවා. අම්මට බයිනවා වේසි කියලා.
දැකලා නෑ. ගම්පා එහෙම නැතුව සමානට. තාත්තට කියනවා තෝගේ වැඩක් බලාගෙන හිටලු. වෙලා තියෙන විනාශ අර කොහේ කරුණාවක්ද? මොන මෛත්‍රියක්ද? එහෙම බෑ. අකාරුණික වෛරී සහගත අනේකට දරු කරන්න දන්න දෙමව්පියෝ තුලින් බිහි වෙන්නේ වගේම දරුවෝ. දරුවෝ ඉස්සරහ පිළිදෙන වෙන මිනිස්සු පාවලා දෙලා කුණාරපෙන් බයිනවා. මේක දෙලෙම නැතුව මොකද වගේ කොහොමද දරුවෝ දැදේ? අම්මා ඊට පස්සේ මොකද කරන්නේ? තාත්තගේ තියෙන බලුකම් සේරම දරුවන්ට ඔකයි දාන්න මෙහෙමයි කියලා සේරම වෙනම කියලා දෙනවා. මෛත්‍රී කරුණාව පිළිදරුවෝ හැදෙනවා. කවද්ද පුතේ අම්මගේ අත අරගෙන මම කියනවා අද ගිහින් බලන්න. අම්මේ අත දෙන්න කියලා අත ගන්න. ඒ අත ගන්න ගමන් කල්පනා කරන්න. මගේ කත ගුණ කොච්චර අත ගාලා මේ අතින් නේද මගේ මල මුත්‍රා ටික ඇද්ද කියන්නේ. පුතේ කල්පනා කරන්න. මේ අතින් නේද මගේ කනෝළුව නහය නල්ල හැදුවේ කියලා. මේ අතින් මටම කන්න කොච්චරනම් බත් මුට්ටි තම්බලා ඇද්ද කියලා. ගෙවල් වල ළමයි ඔම කරනවද නේ? මොනවද තවල් ඇල්ලෙන්නේ? තුත්ත බැලුවෙච්චම පුප්පන එක කරන්න ළමයි දෙනවා බියොත්. කොහෙද කරුණාවක් මෛත්‍රියක් තියෙන්නේ? මේ අතට පිරිසිද්ධ වෙන්න නේද? මම මෙහෙම නැගී හිටියේ කියන්නේ. පුතේ මේවා නම් හිතන්න ඕනේ. ඒ අත දිහා බලාගෙන ඒ හදවත රැහුම්කම් දෙන්න. මෙහෙම අම්මට තාත්තට තමයි දරුවෝ. අර කම්ම කෙනෙක් කියනවා පව් ඉතින් අම්මලා අඬනවා කියනවා අපිට. හාමුදුරනේ කොල්ලා කිව්වලු ඔය මම කියපු විදිහටම කියන්නේ. ඔබ කියන විදිහට හිටියොත් මට සමාජයක් නැහැ කිව්වා. ළමයි ඉන්නේ කියන්නේ අම්මලා කියන දේ හිටියොත් මට යාළුවෝ දෙනවලු. කොහොමද පුතේ අර හිත රිද්දලා ඔය මොකෙක් කරි දෙන ගන්න කොට බොන්න. ඔය සිගරට් කෑල්ලක් බොන්න. නැති දෙයක් නෑනේ මේ වගේ. මම මේවා විකුණන උත්තරයටත් මේ කියන්නේ. නිකමටවත් හිතිලා නැද්ද ඔය පන්ති යන ළමයි? දෙමව්පියෝ පන්ති කාඩ් එකට දෙන සල්ලි සමහර කේදවාචක තියෙනවා පින්නොද? අර බැද්දෙන් ගත්ත ණය කැපිලා කොච්චර පඩියක් දෙමව්පියෝ දෙන්නේ? මාසෙක පන්ති ගාස්තු 15000ක් විතර යනවා. මේ ළමයි කිසි හිරිකිතයක් නැතුව 15000ට මත් වෙදි ගන්නවා. නවත්තලා දාන්න. ඉස්කෝලේ යන ළමයාට කොහොමද පෙඩි කාඩ් එක විකුණන්නේ? දරුවන්ට කොහොමද අයිස් ටික විකුණන්නේ? කුඩු විකුණන්නේ මේ ළමයි. ආතප්පාතක් නැති කුලී වැඩ කරන තරුණයෝ. ඔව්ව ගානේ ගිහිල්ලා යකඩ කැලේ එක්කව කරලා මොකද කරන්නේ? කුඩු ගන්නවා.
අර අම්මගේ තාත්තගේ අත් කකුල් අත ගාලා බලනකොට ඒ හදවතට කන් දීලා බලනකොට ඔබ කරන්න යන්න පුළුවන් ද කොහෙවත් යන්නේ ඒක ලොකු කරගත්තා ඒක. ඒ හින්දා මේ දරුවන්ට තරුණ මහත්තුරුන්ට කියන්නේ වසේරම නවත්තලා ගන්න. උදේ යාළුවොත් එක්ක ගිහිල්ලා තැන්ටන් වල රයිස් එකක් ආහාර වෙනනම් කෑවට කමක් නැහැ. ඔය යන්න පාවලට මත්පැත්තක්වත් අතට ගන්න එපා. දුම්කල පළුවක්වත් ගන්න එපා. දෙමව්පියෝ පුදුම විදියට දුක් විඳිනවා. අම්මලා කියන්නේත් නැහැ ඉතින් ලැජ්ජාවට ඉන්න. සමහර අම්මලා ඉන්නවා කියනවා හාමුදුරනේ කොල්ලා නැගිටිනකොට 2200ක් ඇඳ උඩින් මේ මේසගාවෙන් තියන්න ඕනලු. එයි කුඩු ගන්න කවුද සල්ලි දෙන්න ඕන? අම්මලා දෙන්න ඕන. ඔහොම නම් වෙන්න එපා. අම්මගේ තාත්තගේ රෙද්ද පෙරෙද්දේ නම් හොදලා කරුණාව මෛත්‍රිය ඇති වෙච්ච දෙතමනේ අනුකම්පාව කියන එක දැනෙච්ච දරුවෝ පිරිසක් බවට පත් වෙන්න ඕන. මේ වගේ වලකින්න තු කොහොමද අපි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියක් ගැන හිතන්නේ? මේ කාලේ මේ වර්තමානයේ අපේ ලොකු අවසරක් මතක් කරපු විදිහට නායකයා සම්බුද්ධ ශාසනයේ ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. ඊරෑ මේ වගේ වෙලාවට මම බණ කිව්වේ අර ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේදී පිළිතුරු ඔය ඒ ක්‍රීඩාංගන ගන්නේ සංගීත සංදර්ශන වලට. මේ ක්‍රීඩා පිටණිය කියන්න දෙන්න එකක් තමයි මේ පන්සලට ඇවිල්ලා තියෙන්නේ. ගාල්ලේ පිළිතුරු කියනවා හම්දුරනේ දන්න කාලෙකවත් මේ පිටණිය බණක් කියලා නැහැ කියලා. ඉදමත් මේ ධර්මයේ ආස්තර ධර්මයේ ආනුභාවයෙන් මිනිස්සුන්ගේ සිත් සතන් තුළට හැඟීම් පහළ වෙලා තියෙනවා. තිසරණේ සරණ යන්න ඕනේ කියලා. මෙහෙම දීප්තියක් තියෙන යුගයක ගම්පහත් එක්ක වෙලා පටන් ගමු. මුළු ගම්පහම මත්කම වලින් නිදහස් වෙමු. තරුණ දරුවෝ ටික මම මේ විකුණන මහත්තුන්ට පින්නතුන්ට උදවියට කියන්නේ ඕව නවත්තලා දාන්න. මේ දරුවන්ට කියන්නේ අම්මගේ තාත්තගේ අත කකුල හදවත දිහා බලලවත් පුතේ ඕක නවත්තන්න. අම්මට තාත්තට තාතෝ කියලා කතා කරන එකේ ඉඳන් නවත්තන්න. රවණ ගොරවණ එකේ ඉඳන් නවත්තන්න. 4-5 දෙනා ඉන්නේ. හරි සතුටින් ලොකු ගෙවල් වල. දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා. දැන් මම මෙහෙම දේශනා කරාට ඔය මේ පැතිවල ටිකක් වෙනතුනේ මම මේක කියනවා පවුල් වල ආරවුල් වලට අනියම් සම්බන්ධතා බලපානවා. සමහරු නම් කියනවා අනියම් සම්බන්ධතා කියලා જાතියක් නැහැ. මොකටද කමක් නැහැ. අර කසාද පිළිදෙකින් ස්වාමියාගේ පිටස්තර වෙන පහසක් හොයනවා නම් පතනවා නම් එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. දැන් මම බලන්න ඕනේ මගේ මහත්තයා මෙහෙමද මගේ පිළිද මෙහෙමද කියලා. වචනයක් පරිස්සම් කරගන්න කියන්නේ එන සිතුවිල්ල තුලින්ම වෛරක්කාරව වැඩි වෙන්න පුළුවන්.
බුද්ධිය තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. ඒකට හැබැයි සීල සම්පන්න භාවය ටිකක් වටිනවා. මේවා හිතන්න. සීල සම්පන්නව හිතන්න පුළුවන් වෙනවා. සමාධිය ඇති වෙනකොට සීලයෙන් පස්සේ ඊට පස්සේ ප්‍රඥාව ඇති වෙනවා. කල්පනා කරනකොට අවබෝධ වෙයි, වැටහි තේරුම් යයි. අපේ ගෙවල් දොරවල් වල ඔය දෙමව්පියෝ සමහර කියනවා නේද? දරුවන්ට කියනවා නේද? තොපි නම් අපේ පෙර හතුරද කොහෙද කියලා. එතකොට කියනවා නේද තොපි හදුවට වඩා හොඳයි නිකන් ඉඳලා කියලා. දරුවන්ට දෙමව්පියෝ අප්‍රිය වෙලා, දෙමව්පියන්ට දරුවෝ අප්‍රිය වෙලා, බිරිඳට ස්වාමියා අප්‍රිය වෙලා, ස්වාමියාට බිරිඳ අප්‍රිය වෙලා. දැන් මොකද කරන්නේ එතකොට? එකද ඇයි මෙහෙම වුනේ? වෙනදුනේ සංසාරය අකුසල. වෛරක්කාරය උපදින්න ලං වෙලාද ඈත් වෙලාද? පල්ලි ගන්න පුළුවන් ළඟ ඉපදුනහම ඈතින් ඉපදුනහම. වෙනදුනේ පල්ලි ගන්න පුළුවන් ළඟින් ඉපදුනහම. කල්යාණ මිත්‍රොත් වෙනවා ළඟින්. ඒ වුණාට ඔය හතුරු දරුවෝ විදියට එනවා. දැන් මම අම්මලා කල්පනා කරන්න තාත්තලා මගේ දරුවෝ හින්දා මම සැනසීමෙන්ද ඉන්නේ කියලා. මගේ බිරිඳ හින්දා මම සැනසීමෙන්ද ඉන්නේ. මගේ ස්වාමියා හින්දා මම සැනසීමෙන්ද ඉන්නේ. නිකම් මම කියනවට කල්පනා කරන්න. වචනයක වැරද්දෙන් ද්වේෂය වෛරය ඇති වෙලා පින්නතුනේ අර කර්මයෙන් පුච්චන්න බෑ, ගෙවන්න බෑ. මේක තව වැඩි වෙනවද මේක අඩු වෙනවද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. නිවන් දකින්න දෙක් අම්මා තාත්තා සහෝදරයෝ කෙනෙක් කල්යාණ මිත්‍රයෝ ප්‍රාර්ථනා කරන්න පුළුවන් වෙන්න බෑ. පතනවාද දැන් දැඟලා ඉන්න බිරිඳ මට මත්තටම හම්බයක් කියලා. පතනවාද මගේ දැන් ඉන්න ස්වාමියා මට නිවන් දකින්න කම්ම ලැබියක් කියලා. නමලා යවුත් දෙන්නේ කරන්න දැන් නැතිකම තියෙන්නේ කියලා. මොන පැතුම්ද පිළිතුරු. දැන් එහෙනම් මොකද කරන්නේ? අපේ හිතේ පිරිසුදුකම රැකගන්න එක අපේ වැඩ. මෙහෙම වුණාට අය මෙහෙම වෙලා බෑ. මේ වලේ අය පැටිලා හරියන්නේ නැහැ. එහෙනම් හරි පරිස්සමට ජීවත් වෙන්න. හිතෙන් අකුසලයක් වෙයි බලාගෙන. කයෙන් අකුසලයක් වෙයි පරිස්සමට. වචනයෙන් අකුසලයක් වෙයි හරි පරිස්සමට පින්නතුනේ. සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා. සියලු පව් නොකර ඉන්න කුසල් වඩන්න සචිත්ත පරියෝදපන ඒතම් බුද්ධාන ශාසන. සියලු බුදුවරුන්ගේ අනුශාසන අසංකේයව කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරදු බෝධිසත්ව බුද්ධත්වයේ ලබාගෙන මුළු මහත් ලෝක වාසී සත්වයාටම ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ කරුණාවකින් සුදේශිත මේ බුද්ධ වාසිතය විශ්වාස කරන්න. පිළිගන්න
ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන මිනිස්සු ධර්මයේ විසින්ම රකින්නවා කියන එක විශ්වාස කරන්න. ඒ පිහිට පිළිසරණ මෙලොවදී සේම පිටුතුනි පරලොවදී අපිට ලැබෙනවා. මේ ආත්මේ මොන අඩුපාඩුකම් තිබ්බත් කමක් නැහැ. මේ ආත්මේ මොන ගැටලු තිබ්බත් කමක් නැහැ. ඒක අඩු කරගන්න වැඩි නම් කරගන්න එපා. මම මේ තරුණ දරුවන්ට යෝජනා කරන්නේ පුතේ සිගරට් එකක්වත් බොන්න එපා කියලා. අපේ තාත්තලත් ඔය බොනේ වහෙම ටිකක් අඩු කරගන්න. බිරිඳ දරුවෝ එක්ක හරි අපූර්වට සතුටින් වැඩිපුර කාලය ගෙවන්න. වැඩිපුර සතුටින් කාලය ගෙවන්න. මම මෙහෙම දේශනා කරන්නේ අපි සංසාරේ කවදානම් ආයෙ මිනිස්සුලා උපදින්න දෙන්නේ. කවදානම් මෙහෙම හොඳ නරක අහන්නද? කවදානම් කළ යුතු දේ නොකළ යුතු දේ දැනගන්න. පරිද අඩුම තරමේ පන්සිල්වත් රකින්න පටන් ගන්න හේත ඉඳලා. වැඩේ කියන්නේ සිල් රකින්න ගත්තාම සමහර උන් කෝලකම් වැඩි වෙනවා. හිතලා කැතගතිය වැඩි වෙනවා. මම මේ කියන්නේ හෙඩෙන්නම් ගෙවල් වල සුදු වෙනකන් ලෑස්ති වෙන්න කියලා එහෙම නෙමෙයි. ඒවා සමාදම් වෙන්න ඕනේ, ඒවා කරන්න ඕනේ. අර ඒක කිරියම්ම කෙනෙක් කියනවා මේ කිට්ටුමය මේ පොයේ අරකි ගෙදරු කවුද අරකි කියන්නේ? ලේ ගම්පා නන්දම්මලේදී ගත්තනේ වැඩි වාලේ ටික. ඒ හින්දා මං සිල් ගන්න යනවා. සිල් ගන්න යන්නේ නැයි. මූණ බලන්න බැල. අර මූණ බලන්න බැල හින්දා සිල් ගන්න යනවා. අනේ උදලා දන්නේ අට සිල් දසිල් කියලා කියන්නේ කන එකත් බොන එකද කියලා. එහෙම තේරුමක් තියෙනවා. ඊට පස්සේ එනකොට ඔය සමහරට ඇවිල්ලා නැති බණහන් නමද කියන්නේ කියලා මම කිව්වේ ඒකයි මම කියන්නේ. ලේනිද දැන් එදාට කියන්නේ ඒව කන්න අකමැති හින්දා කියනවලු සිල් විදියේ නැහැ කියලා. මේ මං කියන එහෙම ඕන තරම් ඉන්නවද? ඔය හරි ගෙම්පර් බණවඩුවේ තුල එහෙම සමහර කිරියම්මලා ඉරියක් කරනවා. අලුතෙන් මම දොස්පරස් කියනවා විවේචනය කරනවා එහෙම නෙමෙයි. නමුත් අර හිතේ තියෙන හොඳ කරුණාව. හිතේ තියෙන අර නපරෝ පරන්නි කුබ්බේතනේ නාති මඤ්ඤේත කත්තචිනම් කංච කිසිවෙකුට වෛර නොකරේවා, නින්දා නොකරේවා, අවමන් නොකරේවා. ඒවා අපේ සිත් සතන් වල තියෙන්න ඕනේ. මේ සියලු දෙනාටම ලැබුවා වූ මිනිසත් භවයේ තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ ඒ හැරුම්මේ ආරම්භය අදම සිද්ධ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරා. අපේ තුම්මෝදර සමිත සෝම ගෞරවනීය නායක හාමුදුරුවෝ අවවාද අනුශාසනා මැද තුසිත අමරසේකර මහතා සහ පවුලේ උදවිය සිද්ධ කරපු මේ පුණ්‍ය කර්මය, කුසල කර්මය පින්නතුනි මැදගම සුනන්දාරාම අපේ පන්සලේ
සුවිශේෂී දවසක්. අපේ නායක හාමුදුරුවෝ, අපේ දෙවෙනි හාමුදුරුවෝ, උන්වහන්සේලාගේ කැපකිරීමේ ප්‍රතිඵල උන්වහන්සේලා පුදුම විදියට වෙහෙසනවා පින්වතුනි මේවා නඩත්තු කරන්න. මේ ස්ථානයේ කරන සමාජ සේවා, මේ ස්ථානයේ කරන ශාසනික සේවාව, පොදු කටයුතු, අපේ පිරිවෙන් ක්ෂේත්‍රයට කරන සේවාව එවිතරක් නෙමෙයි, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අප්‍රමාණ සේවාවක් සිදු කරනවා. නායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝ රත්නයට එම සේවාව සිද්ධ කරන්න ධෛර්යය ලැබේවා. සාදු කියලා පින් අනුමෝදන් කරනවා.